ආයුබෝවන් සුබ දවසක්. අද විශේෂ පණිවිඩයක් කියන්නේ යුරෝපයේ සරණාගත වීසා ඉල්ලලා තියෙන අයට, ඒ කියන්නේ රිෆියුජි දාලා තියෙන අයට, ලංකාවේ අයට ඇත්තටම සුබ පණිවිඩයක්. මොකද යුරෝපයේ සංගමයෙන් සරණාගත වීසා නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. වෙනස් කරලා තියෙනවා කියන්නේ නීතිය දැඩි කරලා තියෙනවා. ඒ නීතිය දැඩි කරුවත් ලංකාවට ඒ දැඩි වුණ නීතිය බලපාන්නේ නැහැ යුරෝප සංගමේ. මොකද මේ 2026 ජූනියෝ ඉඳලා මේ බලපැවැත්වෙන්න තියෙන නීතියට, සරණාගත නීතියට මේ ලංකාව ආරක්ෂිත රටක් වශයෙන් එයාලා හඳුන්වලා දීලා නැහැ. දැන් බංග්ලාදේශ වගේ රටවල් ආරක්ෂිත රටක් වශයෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකින්ද බංග්ලාදේශයෙන් වගේ කට්ටිය ඇවිල්ලා රිෆියුජි දැම්මොත් එහෙම ඒ වැඩේ කරන්න බෑ. මොකද මාසයක් ඇතුළත මුළු කේස් එකම එයාලා මේ විසඳනවා. ඔක්කොම මේ ඔපේර දාලා එහෙම නැත්නම් කරන්න තියෙන ඔක්කොම කරලා මාසයක් ඇතුළත මුළු විස්තර ඔක්කොම විසඳලා ඉවරලා එයාට රිෆියුජි දෙන්න සුදුසු නැත්නම් වාම ක්‍රියාත්මක කරන පරිදි යාගේ මව් රටට හෝ යුරෝපේ නොවන වෙනත් රටකට අරිනවා එයාලව. නමුත් යුරෝපා සංගමයේ ලංකාවට ඒ නීතිය බලපාන්නේ නැහැ. මොකද ලංකාව අනාරක්ෂිත රටක් වශයෙන් තමයි මේ EU එක තාම හඳුන්වන්නේ. නමුත් කියන්න කනගාටුයි, ඉතාලියේ එහෙම නැහැ. ඉතාලියේ ලංකාව දැනටත් හඳුන්වන්නේ මේ ආරක්ෂිත රටක් වශයෙන්. ඒකින්ද ඉතාලියේ ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඉතාලියේ ඉන්න අයව ජූනි මාසෙන් පස්සේ එයාලට ඕන වෙලාවක චෙක් කරලා මාසයක් ඇතුළත ඉතාලියෙන් පිට කරන්න පුළුවන් සිටුේෂන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකට ආරක්ෂා වෙලා ඉන්න ඕන. නමුත් යුරෝපයේ අනිත් රටවල ඉන්න අයට ඒ ප්‍රශ්නේ බලපාන්නේ නැහැ. ඉතාලියේ ඉන්න අයට තමයි බලපාන්නේ. මොකද ඉතාලිය මේක මේ තාම ලංකාව ආරක්ෂිත රටක් වශයෙන් තමයි හඳුන්වන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් අවුල්. එහෙම වුණොත් එහෙම කෙලින්ම එයාලා සති 3ක් මාසයක් ඇතුළත සියලුම වැඩ කරලා ඉවරලා රිෆියුජි දාන අයගේ සියලුම වැඩ කරලා ඉවරලා සති 3ක් මාසයක් ඇතුළත එයාලා ඒක බලනවා මෙයාට ඉතාලියේ ඉන්න සුදුසු කෙනෙක්ද නැද්ද කියලා. නැති වුණොත් කෙලින්ම මේ රජයේ වීදමින්ම ලංකාවට එනවා. එහෙම නැත්නම් මේ යුරෝපේ නොවන වෙනින් රටකට අරිනවා. මේ දවස්වල ඉතින් හොඳම කේස් එක තමයි ඉතාලියෙන් නැතුව යුරෝපයේ වෙනින් රටකට යන්න ඕන සරණාගත වීසා ඉල්ලනවා නම්. එහෙම නැත්තු වුණොත් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ජූනි මාසෙන් පස්සේ තමයි මේ නීතියක් වශයෙන් සම්මත මේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් සම්මත වෙලා තියෙන්නේ, නමුත් ක්‍රියාත්මක වෙන්නේ එදා ඉඳලා තමයි. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.